සුබ දවසක් ඔයාලා හැමෝටම ටෙක් කාර් YouTube channel වල සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කොහොමද මේ දවස්වල ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන ලස්සන AI ෆොටෝස් කිහිපයක් ඔයාලගේ ෆෝන් එකෙන්ම හරියටම හදාගන්න කොහොමද කියලා තමයි මම අද වීඩියෝ එක අරන් ඉන්නේ. ඉතින් මගේ channel එකේ තාම මේ වගේ AI ෆොටෝස් හදන වීඩියෝස් ගොඩක් දාලා තිනවා. ඉතින් ඔයාලට ඒවත් බලාගෙන ඔයාලගේ ෆොටෝස් හරියටම හදාගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මේ වගේ වීඩියෝ එක දාපු ගාම ඔයාලා ගාඩ්ම ගෙන්න ගන්න මගේ channel එක subscribe කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් මගේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් comment එකක් දාන්න ඕන අමතක කරන්න එපා. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. හරි ඉස්සෙල්ලාම ඔයාලා මේ වැඩේ කරගන්න ඔයාලා ෆෝන් එකේ browser එක open කරගන්න ඕන. ඉතින් මම දැන් මේ විදිහට මගේ ෆෝන් එකේ Chrome browser එක තමයි open කරගන්නේ. ඉතින් ඔයාලත් ඔයාලා ෆෝන් එකේ Chrome browser එක open කරගන්න. හරි ඊට පස්සේ ඔයාලා මෙතන search කරගන්න ඕන Gemini AI කියලා. ඉතින් මම මෙතන search කරගන්නවා Gemini AI කියලා. හරි ඊට පස්සේ ඔයාලා මෙතන මේ search කරගත්තට පස්සේ ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් මෙතන මේ Google Gemini කියලා තියෙනවා. අන්න ඒක ඔයාලා click කරගන්න ඕන. ඉතින් මම මේ විදිහට අන්න ඒක click කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් දැන් ඕගොල්ලෝගේ Google Gemini කියන එක ක්ලික් කරලා ආවට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න තියෙන්නේ. ඉතින් දැන් ඔයාලා මෙතන මම ඔයාලට දෙයක් කියන්න. දැන් කඩ්ඩි ගොඩක් කියන ඔයාලට මේ සයිට් එකෙන් හදද්දි ෆොටෝස් ඉස්සලාම හැදුවා දැන් හදා ගන්න බැහැ. ඉතින් ඔයාලා මුලින් ඉඳන් මේ සයිට් එකේ sign up වෙලා තිබ්බනම් එහෙම වෙන්නේ නැහැ. ඉතින් දැන් මම ඔයාලට කියනවා මේකේ sign up වෙලා නැත්තම් ඔයාලා sign up වෙලා මේ වැඩේ කරගන්න කියලා. හරි ඉතින් දැන් මම මේක දැනටම sign up වෙලා තියෙන්නේ. මම දැන් මේක sign up වෙන්න යන්නේ. දැන් ඉතින් ඔයාලා මේකට sign up වෙලා මේ වැඩේ කරගන්න. හරි ඉතින් දැන් ඔයාලා මෙතෙන් ආවට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන මේ වම් පැත්තේ යටම තියෙන නිකන් ප්ලස් මාක් එකක් වගේ අන්න ඒක ඔයාලා ක්ලික් කරගන්න ඕන. ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ප්ලස් මාක් එකක් තියෙනවා. අන්න ඒක ඔයාලා ක්ලික් කරගන්න ඕන. ඉතින් මම මේ විදිහට අන්න ඒක ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් මෙතන මේ දෙවෙනි එකට තියෙනවා අප්ලෝඩ් ෆයිල්ස් කියලා. අන්න ඒක ඔයාලා ක්ලික් කරගන්න ඕන. ඉතින් මම මේ විදිහට අන්න ඒක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් මෙතන මේ ෆොටෝස් ඇන්ඩ් වීඩියෝස් කියලා එකක් තියෙනවා. අන්න ඒක ඔයාලා ක්ලික් කරගන්න ඕන. හරි ඊට පස්සේ ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් මේකෙන් වෙන්නේ ඔයාලා ෆෝන් එකේ ගැලරි එකට යන එක තමයි. ඉතින් දැන් මෙතන මගේ ෆෝන් එකේ ගැලරි එක ඕපන් වුණාට පස්සේ ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් මෙතන මේ වම් පැත්තේ උඩම තියෙනවා ඉමේජස් කියලා. අන්න ඒක ඔයාලා ක්ලික් කර ගන්න ඕනේ මෙතෙන්ට ආවට පස්සේ. ඒක ක්ලික් කරගුවාම වෙන්නේ ඔයාලා දැන් මෙතන ආපුවම ඔයාලා ෆෝන් එකේ තියෙන හැම ෆොටෝ එකක්ම මෙතන පෙන්නන්නේ නැහැ. ඉතින් ඔයාලා මෙතන මේ වම් පැත්තේ උඩම තියෙන ඉමේජස් කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලා මෙතන තියෙන හැම ෆොටෝ එකක්ම පෙන්නනවා. ඉතින් මම මේ විදිහට ඒකට ක්ලික් කරගන්නවා. ඉතින් මම දැන් මේ විදිහට ෆොටෝ එක සිලෙක්ට් කරගන්නවා හදන්න ඕනේ. හරි ඊට පස්සේ මෙහෙම සිලෙක්ට් කරගෙන ඔයාලා මෙතන මේ බලා ගන්න පුළුවන් දකුණු පැත්තේ උඩම තියෙන සිලෙක්ට් කියලා බටන් එක. අන්න ඒක ඔයාලා ක්ලික් කරගන්න ඕනේ. ඉතින් මම දැන් මේ විදිහට අන්න ඒක ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ බලා ගන්න පුළුවන් දැන් අපි මේ ක්ලික් කරගත්ත ෆොටෝ එක මේ විදිහට මෙතෙන්ට ඇඩ් වෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් මම මේ ෆොටෝ එක මම මේ ඉන්ටර්නෙටෙන් ඩවුන්ලෝඩ් කරපු ෆොටෝ එක තමයි මෙතන දාගන්න තියෙන්නේ. ඉතින් ඔයාලාගේ ෆොටෝ එක මෙතෙන් ඇඩ් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට දැන් මම කියන්න ඕන ඔයාලට මේ ෆොටෝ එක හදන්න ඕන ප්‍රොම්ප්ට් එක මම මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා හරියටම. ඔයාලා එතන ඒක හරියටම කොපි කරගෙන ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා පේස්ට් කරගන්න ඕන. ඉතින් මම කියන දේ පැහැදිලිද කියලා හිතනවා. ඔයාලා එතෙන්ට ගිහිල්ලා ඔයාලා අනිවාර්යෙන් එතන තියෙන මගේ ඩිස්ක්‍රිප්ෂන් එක බලලා ඔයාලට හදා ගන්න ඕන ෆොටෝ එකේ ප්‍රොම්ප්ට් එක තමයි ඔයාලා මෙතෙන් කොපි කරගෙන එන්නේ. ඉතින් මම දැන් මේ විදිහට මේක පේස්ට් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට මම කියන්න ඕන මෙතන ඔයාලා මේක හරියටම පේස්ට් කරගත්තට පස්සේ ඔයාලා මෙතන වෙන මොකුත් වෙනස් කරන්න යන්න එපා මේ ප්‍රොම්ප්ට් එකේ. ඔයාලා මෙතන මේ තියෙන නිකන් මැසේජ් වගේ නිකන් බටන් එකක් තියෙනවා. අන්න ඒක ඔයාලා ක්ලික් කරගන්න ඕන. ඉතින් මම දැන් මේ විදිහට අන්න ඒක ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ ඔන්න බලා ගන්න පුළුවන් අපේ ෆොටෝ එක දැන් මේ විදිහට ක්‍රියේට් වෙනවා. ඉතින් ඔයාලා මෙතන චුට් වෙලා ඉන්න වෙනවා ඔයාලා ෆොටෝ එක හදන එක. හරි දැන් බලා ගන්න පුළුවන් මගේ ෆොටෝ එක මේ විදිහට ජෙනරේට් වෙලා ඉවරයි. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මගේ ෆොටෝ එක මෙතන ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මම මේ ෆොටෝ එක හදන හැටි මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඉස්සරහා කිව්වා වගේ මම මෙතන දාලා තියන්න. ඔයාලා ඒක හරියටම එතනින් කොපි කරගෙන මෙතන පේස්ට් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මම දැන් මෙතන මේ විදිහට මේ ෆොටෝ එක එකපාරක් ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ මෙතන බලා ගන්නවා මේ දකුණු පැත්තේ උඩම තියෙන නිකන් ඩවුන්ලෝඩ් බටන් එකක් වගේ අන්න ඒක ඔයාලා ක්ලික් කරගන්න ඕන. ඉතින් මම මේ විදිහට අන්න ඒක ක්ලික් කරගන්නවා දැන්. හරි ඊට පස්සේ ඔන්න බලා ගන්න පුළුවන් අපේ ෆොටෝ එක දැන් මේ විදිහට අපේ ගැලරි එකට මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් දැන් මේක තාම මගේ ඩවුන්ලෝඩ් වෙන ගමන් තමයි තියෙන්නේ. හරි ඉතින් දැන් ඔන්න බලා ගන්න පුළුවන් මගේ ගැලරි එකට මේක ඩවුන්ලෝඩ් වුණා. හරි ඉතින් දැන් ඔන්න අපි එක ෆොටෝ එකක් හදාගත්තා තමයි දැන් මේ වලට මම කියලා දුන්නේ. ඉතින් මම ඔයාලට තව ෆොටෝ එකක් හදාන්න හැටි කියලා දෙන්නම්. ඒකත් ඔයාලා බලා ගන්න මෙතනින්. ඉතින් දැන් මම මෙතන මේ ඇරෝ මාක් එක ක්ලික් කරලා මම දැන් මෙතනින් බෑක් වෙනවා. හරි ඊට පස්සේ ආයෙ මෙතන කරන්න තියෙන ඔයාලා ආයෙ ෆොටෝ එකක් හදද්දී අර ඉස්සලා කරා වගේ මෙතන මේ ප්ලස් මාක් එක ආයෙ ඔයාලා ක්ලික් කරගන්න ඕනේ මෙතන. ඉතින් මම දැන් මෙතන මේ වම් පැත්තේ යටම තියෙන ප්ලස් මාක් එක ක්ලික් කරගන්නවා. මෙන්න මෙතන තියෙන එක ක්ලික් කරගන්න.
හරි ඊට පස්සේ බලා ගන්නවා මෙතන මේ දෙවෙනියෙන් තියෙන අප්ලෝඩ් ෆයිල්ස් කියන අන්න එක ක්ලික් කරගන්න ඕනේ. හරි ඊට පස්සේ මෙතන මේ ෆොටෝස් ඇන්ඩ් වීඩියෝස් කියන එක ක්ලික් කරගන්න ඕනේ. හරි ඊට පස්සේ ඔයාලා මෙතන ඔයාලා හදා ගන්න ඕන ෆොටෝ එක මෙතනින් සිලෙක්ට් කරගන්න ඕන ඔයාලගේ ෆොටෝ එක. හරි දැන් මම මෙතනින් මම අර හදා ගන්න ඕන ෆොටෝ එක මෙතනින් සිලෙක්ට් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මෙතනින් මම මේ විදිහට සිලෙක්ට් කරගෙන දිනවා මෙහෙම. හරි ඉතින් දැන් මම ඔන්න මේකේ මේ හදන ෆොටෝ එකේ ප්‍රොම්ප්ට් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ඔයාලා එතෙන් ගිහලා එතන ප්‍රොම්ප්ට් එක හරියටම බලලා ඔයාලා හදා ගන්න ඕන ෆොටෝ එකේ ඒක එතනින් කොපි කරගෙන මෙතෙන් දැන් පේස්ට් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මම දැන් මේ මෙතන පේස්ට් කරගන්නවා. හරි ඉතින් දැන් මම මේ විදිහට මගේ ප්‍රොම්ප්ට් එක මෙතන පේස්ට් කරගත්තා. ඉතින් දැන් ඔයාලා මේ ප්‍රොම්ප්ට් එකේ වෙන මොකුත් වෙනස් කරන්න යන්න එපා. මේ තියෙන විදිහටම මෙතන මේ මැසේජ් ලකුණක් වගේ තියෙන අන්න ඒක ඔයාලා ක්ලික් කරගන්න ඕන. ඉතින් මම දැන් මේ විදිහට අන්න ඒක ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ ඔන්න බලා ගන්නම අපේ ෆොටෝ එක මේ විදිහට ක්‍රියේට් වෙනවා දැන්. ඉතින් අපිට මේ ෆොටෝ එක හදාගන්න පොඩ්ඩක් මෙතන ඉන්න වෙනවා. හරි ඉතින් දැන් ඔන්න බලා ගන්නවා මගේ ඉමේජ් එක මේ විදිහට ජෙනරේට් වෙලා ඉවරයි. හරි ඉතින් දැන් ඔන්න බලා ගන්න පුළුවන් අපේ ෆොටෝ එක මේ විදිහට හැදලා තියෙනවා. ඉතින් ඔයාලට මම දෙයක් කියන්න ඕන. මෙතන ඔයාලගේ ෆොටෝ එක ගත්තාම දැන් ඔයාලා සමහරවිට එකපාරක් ඔයාලා ෆොටෝ එකක් අප්ලෝඩ් කරාට පස්සේ ඔයාලට මේ හැදිලා ඉන්න ෆොටෝ එක සාමාන්‍යයෙන් හොඳ නෑ වගේ හිතෙනවා නම් ඔයාලා ආපහු පාරක් ඔයාලගේ ෆොටෝ එක මේ විදිහට අප්ලෝඩ් කරලා හදලා බලන්න. මොකද සමහරලාට මේකේ හැදෙන ෆොටෝස් එක වෙලාවට ඉන්නේ පොඩ්ඩක් වෙනස් විදිහට තමයි එන්නේ. ඉතින් ඔයාලට හොඳ ෆොටෝ එකක් එනකන් සාමාන්‍ය ඔයාලා මේ විදිහට තව සැරයක් මේක හදලා බලන්න. ඒතකොට ඔයාලට හොඳ සෙට් වෙන ෆොටෝ එකක් ආවොත් ඒක ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම දැන් මේ එකපාරක් තමයි හදලා වෙන්නේ. ඉතින් දැන් මගේ මේ විදිහට තමයි ආවේ. ඉතින් ඔයාලට ඊළඟ පාර හදපුවම තව මීට වඩා ලස්සන විදිහට එන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔයාලට හිතෙනවා ඔයාලා ෆොටෝ එක හොඳ නැහැ කියලා. ඉතින් ඔයාලා තව පාරක් try කරලා බලන්න පුළුවන්. හරි. ඉතින් දැන් මම මේ විදිහට මේ ෆොටෝ එක ටච් එකක් දාලා මේ විදිහට මේක ඩවුන්ලෝඩ් කරගන්නවා. මෙතන මේ දකුණු පැත්තේ තියෙන ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා මම මේක ඩවුන්ලෝඩ් කරගන්නවා. හරි ඉතින් දැන් ඔන්න බලා ගන්න පුළුවන් මගේ ෆොටෝ එක මේ විදිහට ඩවුන්ලෝඩ් වෙනවා. හරි ඉතින් දැන් ඔන්න මගේ ෆොටෝ එක මේ විදිහට මගේ ගැලරියට ඩවුන්ලෝඩ් වුණා. හරි ඉතින් දැන් ඔන්න මේ ෆොටෝ එකත් හදන හැටි මම ඔයාලට පැහැදිලිව කියලා දුන්නා. හරි ඉතින් දැන් මම මෙතන මේ වම් පැත්තේ තියෙන ඇරෝ මාක් එක ක්ලික් කරලා බෑක් වෙනවා මෙතනින්. හරි ඉතින් දැන් මම හිතනවා ඔයාලට මම මේ හදපු ෆොටෝ දෙක ගැන ඔයාලට තේරෙන්නේ නැති කියලා හදපු විදිය. ඉතින් ඔයාලට අපහැදිලි දෙයක් තියෙනවා මට මැසේජ් එකක් දාලා අහන්න පුළුවන්. හරි ඉතින් දැන් ඔයාලට මේ වීඩියෝ එක බලලා ඔයාලට ෆොටෝ එකක් හදාගන්න තේරෙන්නේ නැත්තම් ඔයාලට පුළුවන් මගේ මේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න. ඉතින් මම ඔයාලට එතකොට ඉන්බොක්ස් මැසේජ් එකක් දාලා පස්සේ මම ඔයාලට මේ ෆොටෝ එකක් හදලා දෙන්න පුළුවන් මට. ඉතින් එහෙම බැරි කට්ටිය ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න මම ඒවට අනිවාර්යෙන් හදලා දෙන්න ෆොටෝ එකක්. හරි ඉතින් දැන් මම මේ වගේ තව ෆොටෝස් 8ක් වගේ හදන විදිය ප්‍රොම්ප්ට් දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයාලා එතෙන් ගිහලා මේ ෆොටෝස් බලලා හරියටම මම අංක පිළිවෙලට දාලා තියෙනවා වීඩියෝ එකේ. මේ අන්තිම මම මේ ෆොටෝස් වල අංක පිළිවෙලට ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ඔයාලා එතනින් ගිහලා බලලා ගැලපෙන ෆොටෝ එක තෝරගෙන ඒ ප්‍රොම්ප්ට් එක කොපි කරගන්න. හරි ඉතින් දැන් මම මේ වීඩියෝ එකෙන් මේ දේවල් ටික තමයි කතා කරන්න හිතන් ඉන්නේ. ඉතින් ඇත්තටම තව මගේ වීඩියෝස් තියෙනවා මේ AI ෆොටෝස් අවදනයම සම්බන්ධව. ඉතින් ඔයාලා ඒවත් බලලා ඔයාලා ඒවල් තියෙන ෆොටෝස් ලස්සනට හදාගන්න කියලා මම ඔයාලට කියනවා. ඉතින් මගේ channel එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් subscribe කරලා bell icon එක ගෝල් දාගෙන ඉන්න. මොකද මම මේ වගේ වීඩියෝස් තව ඉස්සරහට ගොඩක් අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මගේ මේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් මගේ වීඩියෝ like එකක් comment එකක් දාන්නත් ඔයාලා අමතක කරන්න එපා. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.